Hi guys, welcome back to my YouTube channel. ඉතින් අපි ගිය තවත් චූටි ට්‍රිප් එකක් ඔයාලත් එක්ක ලාවට ෂෙයා කරගන්න හිතුණා. ඉතින් මේ අපි ඇවිල්ලා ඉන්නේ ළමයි සමන් දේවාලෙට. සමන් දේවාලේ පෙරහැර අද රෑ තියෙන්නේ. ඉතින් ඒකින්ද ගොඩක් සෙනග ඇවිල්ලා හිටියා. ඒත් අපිට කැමති විදිහට වැඳ පුදා ගන්න පුළුවන් වුණා. ඉතින් අලි ඇත්තු ගොඩක් ඇවිල්ලා හිටියෙත් ඒ පෙරහැර නිසා තමයි. ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ කියන්නේ රත්නපුරේ පැත්තට. සමන් දේවාලේ වැඳ පුදාගෙන අපි ඊළඟට ආවේ පඩිපෙල් ගොඩාක් තියෙන තැනකට. මේක ඔයාලා අහලා තියෙනවද දන්නේ නැහැ. මේක පොත්ගුල් විහාරය. ඔය පේන්නේ අපි නැගගෙන ආපු පඩිපෙළවල් ටික. ලස්සන සල්ගසකුත් තිබ්බා. මෙතන මේ පේන්න තියෙන්නේ අර රාක්ෂයාගේ කටට රජ්ජුරුව පයින්න කතාව. ඒක තමයි අඹලා තිබ්බේ. ඒ වගේ ලස්සන නිර්මාණ කීපයක්ම මේ හරිය තිබ්බා. ඒ වගේම මෙතනට ලස්සන view එකකුත් තිබ්බා. මේ බැහැගෙන එන්නේ අපේ කට්ටිය. ඒ නැග්ග විදිහටම බහින්න එපැයි. අපි ඉතින් හිතාගෙන හිටියේ ඒක තමයි අපි නැගපු ලොකුම හයික් එක for the day කියලා. බට් ඉතින් ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වුණා අපි ඊළඟට ආව ප්ලේස් එකට. මේ තියෙන්නේ ළමයි බටදොමලෙන. ඕගොල්ලෝ අහලා ඇති ආදි කාලේ මානවයෝ ජීවත් වෙච්ච තැනක් තමයි මේ. ඉතින් ඒක තමයි hike for the day. මෙන්න මේ වගේ ගල් මුල් ලස්සෙන් වතුර පාරවල් ලස්සෙන් ඒ හැම දෙයක්ම නැගගෙන එන්න වුණා. අපි පොඩ්ඩක්වත් එක්ස්පෙක්ට් කරගෙන නෙමෙයි ගියේ මෙච්චර අමාරු ගමනක් ඇති කියලා. සිරපුත් මාරි ගැට ගහගත්තා. ඒත් වටපිට තිබ්බ view එක නම් මාරම ලස්සනයි. ඒ කියන්නේ චොට්ටක්වත් ඩිස්ටර්බ් වුණ නැති ඒරියා එකක තමයි මේක තිබ්බේ. මේක වැඩි ෆේමස් උත් නැති හයික් එකක්. ඒකින්ද වැඩි කට්ටිය ආවෙත් නැහැ. අපි කොහොම හරි උඩටම ගිහිල්ලා බැස්සා. ඊළඟට ආවේ අපේ ට්‍රිප්ස් වල ෆේවරිට්ම අයිටම් එකකට. ඉතින් පේනවනේ මේකේ මුල් හරිය වැඩි වතුර නැහැ. අපි මේ නාන්න තමයි ඇවිල්ලා ඉන්නේ. අමාරුවෙන් කොහොම හරි වතුර ටිකක් තියෙන තැනකට ගෙල්ලෙන තැනකට ගිහිල්ලා හොයාගත්තා. අපි නෑව ගයිස්. නාලා ඉවර වෙලා හොඳට කෑවා. කාලා ආයි එන ගමනේ තමයි අපි ඊළඟ පන්සලට ගියේ. අපි මේ ඇවිල්ලා ඉන්නේ දිවා ගුහාවට. බුදුරජාණන් වහන්සේ වැඩම කළා කියන පූජනීය තැනක් තමයි මේක. මේකටත් ගොඩක් නෙමෙයි ටිකක් පඩිපෙළ නගින්න ඕන. ඒත් මාරම කාම් තැනක්. So that's it guys. Bye.